දෙන්නටම වැඳලා කියන්න. යන්. නංගි ගිහලා බලමු. ටිකක් ඇවිල්ලා බලන්න. මූ කියන්නේ ඇත්තද කියලා. මගේ පුතේ. වාඩි වෙන්න මහත්තයෝ. අම්මේ. මේ තමයි මහත්තයා මගේ අම්මා. අම්මට හදවත් අමාරුවක්. අම්මා හොඳ දොස්තර කෙනෙකුට පෙන්වන්නේ. මගේ ළඟ සල්ලි තිබුණේ නැහැ. ඒකයි මේ දේ කරන්න මම පෙළඹුණේ. මහත්තයා මාව පොලිසියට බාර දුන්නොත් මම නම් හිරේ යයි. එතකොට මගේ දුප්පත් අම්මා මැරිලා පුතේ මගේ පුතේ උඹ කවදාකවත් හොරකම් කළා නෑ පුතේ. මේ ඔක්කොම උනේ මම නිසානේ. මේලාගේ ගෑණි මැරිලා ගියාවේ. උඹ කුලි වැඩක් කරලා ලෝකෙ හොඳින් ජීවත් වෙයන් පුතේ. කවදාකවත් හොරකම් කරන්න එපා පුතේ. එහෙම කතා කියන්න එපා අම්මේ. අම්මා කෙනෙක්ගේ වටිනාකම මේ පුතා දන්න හින්දායි හොරකම් කරලා හරි අම්මගේ ජීවිතේ බේර ගන්න උත්සාහ කෙරුවේ. මටත් අම්මා කෙනෙක් හිටියා නම් මං කරන්නේ toy ටිකම තමයි අම්මේ. මේක තමයි අම්මේ අද අපේ රටේ දුප්පතාගේ තත්ත්වය. දුප්පතා මේ තත්ත්වයට ඇදලා දැම්මේ කවුද? ඒ ගැන කියලා වැඩක් නැහැ. කිව්වොත් වැඩි කල ජීවත් වෙන්න හම්බෙන්නේ නැහැ. ඒ වලි වැඩක් නැහැ. මං අම්මලට මොකක් හරි උදව්වක් කරන්න ඕන. මේ මාළේ රුපියල් 5000ක් විතර වටිනවා අම්මේ. තව පොඩි මම මේක දාගෙන එකකට පයින්න ගිහලා තියෙන්නේ. සහෝදරයා මේක තියාගන්න. මේක විකුණලා අම්මට බේත් තරම් දෙන්න. හැබැයි ඊට පස්සේ හොරකම් කරන්න එපා. මේ ලෝකේ ඕනම මිනිහෙට ප්‍රශ්නයක් ආපුවම උදව් කරන්න මිනිහෙකුත් දෙවියන් වහන්සේ මවලා තියනවා කියලා හිතා ගන්න. මං ගිහින් එන්න. බොහොම ස්තුතියි සහෝදරයා. දෙවියන් වහන්සේම බලා ගන්න ඕනේ. අයියේ පොඩක් ඉන්නකෝ. අයියේ පොඩක් නවතින්නකෝ. ඇයි? නංගිට දැන් මාළේ හම්බුණානේ. නංගි ගෙදර යන්න. මං එනවා මගේ වැඩේට. මොන වැඩේටද? දිවිනසා ගන්න. අනේ ඉන්නකෝ. ඇයි? ඇයි ඔය සිල් දිවිහානි කරගන්න යන්නේ? ඔයාට කාත් කවුරුත් නැද්ද? හිටියා. අපි ඔක්කොටම හොඳින් ජීවත් වෙන්න කියලා කෙලුණා. මං දැන් යනවා. කොහෙද? දෙවියන් වහන්සේ ගාවට. ඉක්මන් වෙන්න එපා. ඉක්ම වෙන්න එපා. ගඟට වැටෙද්දි හිමින් වැටෙන්නේ නැහැ. ඉක්මනට ජබුස් ගාලා වැටෙනවා. මං යනවා. පොඩ්ඩක් ඉන්නකෝ. අයියෝ. අයියේ. මට කාත් කවුරුත් නැහැ අයියේ. මට ඉන්නේ මගේ තාත්තා විතරයි. තාත්තා පරණ ගායකයෙක්. මම වැඩ කරන්නේ මේ ළඟ ෆැක්ටරි එක. අයියා කැමති නම් යමු අපේ ගෙදර. මම තාත්තට ඔයාව හඳුන්ලා දෙන්න. ඔයගලගේ තාත්තා වාතයක්ද? මට මැච් වෙයි දන්නේ නැහැ නේ. කවදාවත් දැකලා නැති ගෝතේක ගෙදරට ගෙනාවා කියලා මට අම්බාට කන්න වෙයි දන්නේ. අනේ එහෙම වෙන්නේ නැහැ අයියේ. කියන දේ අහලා යමු අපේ ගෙදර. මාගේ පියාණෙනි මට තවත් වැඩක් සෙට් වෙලායි තියෙන්නේ. මම මේ ඉල්ලීමත් ඉෂ්ට කරලා එන්නම්. මා නොරදන කරන වරදට මට අනුකම්පා කරන්න. අපි යමු. Padeh jaya gata kauda duwe hadaya penemen pori sadaya harima lokaya koyda duwe me minya umbata hamba une gini gediyat le එන්න ඇතුළට. තාත්තේ ඔබ පොඩ්ඩ නවත්තන්නකෝ. මට අද හරි වැඩක් නෙවුනේ. උඹට ඉතින් වෙන්නේ හරි වැඩ තමයි. නමුත් මේක වැරදි වැඩක්. පොඩ්ඩක් ඉන්නකෝ ඉතින් කියනකම්. ඔන්න ඔහොමයි බං මුනේ. හරි ඒ කාරේ ඔබ මොකටද පොලිසියට ආවේ? අද මානයක් නෑ. දුර්වල මිනිස්සු 7-8 දෙනෙක්ගේ 4 හන්දි කඩන්න නැතිමු. උඹට පිස්සුද බං? මට පොලිසියට එන්න සිද්ධ වුණේ මම පොලිසියට උදව් කරන්න ගියේ හින්දායි. ඒ මොකද්ද?
මම උදේ පාරේ ඇවිදන් යනකොට ඔව්. රාලාමි කෙනෙක් කුඩුකාරේ පස්සෙන් එලවගෙන ආවා. ආ. මම පොලිසියට සපෝට් එකක් දෙන්න කියලා හිතලා කුඩුකාරයව අල්ල දුන්නා. ඉතින් මේ යකා කුඩු පාර්සලේ මගේ අතට දීලා පැනලා දිව්වා. යකෝ කන්නේ පැමු. ඈ? රාලාමි මාව අල්ලගත්තා මමයි කුඩු මුදලාලි කියලා. ඕකනේ බං කියන්නේ අද කාලේ මිනිසුන්ට උදව් කරන කාලයක්ද? දැන් මොකද උනේ? හොරා පැන්නා උඹ ඇතුලේ. යකෝ උඹට වැඩක් නැති වැඩක් නෝව කරන්න ගියේ. අනුන්ගේ දේවල් වලට හොම්බ දාන්න දුයිට නම් ඉවරයිනේ. Good morning sir. මෝර්නිං. මොකද මේ ජෝගිය දුන් අරගෙන? අපි වෙරහැරකට ගියානේ. ඒක කැන්සල් වුණා ඒකයි. පෙරහැරකට ගියා. ආ. මොකද මේ? ආ පොඩ්ඩක් ඉන්න සර්. ආ. අදයි හිරෙන් නිදාස් වෙලා ඇවිල්ලා තියෙන්නේ.